මේවා නිකන් ඇදලා තියෙන කැත නෙවෙයි. ඊට පස්සේ මේ තුලාභාර කියන්නේ තුලාව කියන්නේ තරහදියටනේ. මේ දාන දෙනවා. තුලාභාර දාන ලබා දීම. තුලාභාර දාන ලබා දීම. ඊට පස්සේ බදු වර්ග දෙක මොකක්ද? කැටි අඩ කෙටු කන බය, කැටි අඩ කෙටු කන බය. මේ බදු වර්ග දෙක හේන් වගාමී ආය කරන ලද බදු නිදහස් කරා. චක්‍රවර්ති රාජ්‍ය සංකල්පයට එයා පෙනී හිටියා. එයා හඳුන්වපු නම තමයි කාලිංග චක්‍රවර්ති ස්වාමීන් වහන්සේ. සර් එයා හාමුදුරු කෙනෙක්ද? නෑ හාමුදුරු කෙනෙක් නෙවෙයි. බලන්න නේද? ස්වාමීන් වහන්සේ කියලා. හරි. එයා ඊට පස්සේ පුතා වර්තමානයේ ওই කිලෝමීටර් කණු වලට සමාන වෙන කණු මුලින්ම හදලා තියෙන්නේ නිස්සංක මල්ල රජතුමා. ඒ පොතේ මතක තියාගන්න ඒවා හම්බෙනවා කටුගහ ගල්ගේ වැලිගත්ත. හරි. දැන් අපි නිස්සංක මල් ගැන ලියන් යන් තල්ලකුන් දාගෙන. නිස්සංක මල් ගැන ලියන් යන්. නිස්සංක මල් ගැන ලියන් යන් මගේ පුතේ. ලියන්න පුගේ මගේ රත්තරන් පුතේ. ගල්පොත ශිලා ලේඛනය පිහිටුවීම ගල්පොත ශිලා ලේඛනය පිහිටුවීම ගල්පොත ශිලා ලේඛනයේ පිහිටුවීම පුතා අවසානද ඔයාට විභාගේ ලඟ වෙනකොට අවසාන දවස් ටික වෙනකොට මගේ රත්තරන් පුතේ හරිද ඔයාගේ නෝට් ටික ගෙනියන්න එපා හැම පන්තියකම ඒකට හේතුව තමයි පුතා මේ ඔයාලා බොහොම අමාරුවෙන් ওই නෝට් ටික එකතු කරගෙන සල්ලි දීලා පන්ති ගිහිල්ලා ඒ ටික පාඩම් කරන ඔයාගේ අකුරු වල තමයි ඔයාගේ ඇහැ හුරු වෙලා තියෙන්නේ. ඒ නිසා මගේ පුතේ පෙරක් ඉන්නවා පුතා දරුවෝ. දේව දරුවෝ වගේ පුතා පොත උස්සනවා දරුවෝ. ඒ නිසා ඌ අරන් යන්න එපා පුතා අවසාන දවස් ටික වෙනකොට. පොලේක ගිහිල්ලා ලියලා ඉවෙලා ආපහු ගෙදර ඇවිල්ලා ආපහු ලියන්න. හරි? ඒ නිසා එහෙම වෙනවා. දැන් අපේ පන්තුල අවසාන දවස් ටික ඇවිල්ලා අන්තිම බලනකොට පුතා පොත නැති වුණා. බලන්න පුතා කොච්චර අශික්ෂිත වැඩක්ද කියලා. ඒ නිසා මේ වගේ වැඩ කරන කට්ටිය ඉන්නවා මගේ පුතේ. ඒ නිසා පරිස්සමෙන් වැඩ ටික කරන් යන්න. හරි ඔයාගේ නෝට් ටික ඔයා ආරක්ෂාන ඔයාගේ නෝට් ටික තමයි ඔයා වෙන නෝට් වලට හරියන්නේ නැහැ. ඒ නිසා පාඩම් කරන ඔයාගේ ඇස් ටික උරු වෙලා තියෙන ඔයාගේ අකුරු වලට. ඒ නිසා පුතා පොත නැති කරගන්න එපා. මගේ ඉතිහාස පොත විතරක් නෙමෙයි මගේ පුතේ මම කියන්නේ. අනිත් ඒවත් එක්ක මං කියන්නේ. හරි ඔයා හිතන්නකෝ ඔයාගේ පොත නැති වුණා කියලා පන්ති පොත. හරි. මතකද ඒතකොට ඉවරයිනේ පුතා පාඩම් කරන්න වෙන්නේ නැහැ. ඒ නිසා පැහැදිලිව හරියට වැඩි කරන් යන්න. මේ දවස් ටික ඇති වැඩි උඩ දාන්න. හරි. මගේ පුතේ. හරි පුතා. අපි ලියාගෙන යමු මගේ පුතේ. හරි ගල්පොත ශිලා ලේඛනය ඊට මම ලියන්න පුතා ඊළඟ තල්ලකුන් දාලා වැඩි සෙල්ලිපි සංඛ්‍යාවක් පිටවීම වැඩි සෙල්ලිපි සංඛ්‍යාවක් වරහන් ඇතුළේ යන්න 70ක් කියලා 70ක් කියලා කෙටියෙන් ලියමු දැන් ලස්සන ලියන්න වෙලාවක් නැහැ ඊට පස්සේ ඊළඟ එක ජලාශවල ජීවත් වන පක්ෂීන් නොමැරිය යුතුයයි නීතියක් ගෙනීම ජලාශවල ජීවත් වන පක්ෂීන් නොමැරිය යුතුයයි නීතියක් ගෙනීම ජලාශවල ජීවත් වන පක්ෂීන් නොමැරිය යුතුයයි නීතියක් ගෙනීම ඔය සත්තු ගැන කිව්වම ගොඩක් කට්ටිය ඉන්නවා හොඳේ මම මේ රජතුමාගේ ටික විතරක් මම මේ කියන්නේ මෙතන නැත්තම් මීහරක්ට එළහරක්ට ආදරය කරපු තව රජ කෙනෙක් හිටියා එයා එළහරක්ටයි මීහරක්ටයි එළුවන්ටයි ආදරය කරේ මගේ පුතේ ලව් කරේ ඒ කවුද මිහිඳු රජු හරි මිනිමොන් ගෙරිගොන් මැරුවන් පට්ටොන කොටීසා කියලා තනන් වෙනවා මිහින්තලා සෙල්ලිපි තව අමණ්ඩගාමී අබේරයිතෝ මාගාත ආඥා වෙනවා අපි ඒව පස්සේ කතා කරන් යන් ඒව මෙතනට අදාළ නැති නිසා හරි ඊට පස්සේ ඊළඟේ ලියලා පුතා තුලාභාර දාන ලබා දීම අදිසියෙන් යන්න ඕනේ නැහැ පුතා හරි තුලාභාර දාන ලබා දීම හරි භාගයක් ඉවර වෙනකම් පුතා යනවනම් දැම්මම යන්න වැඩක් නැහැ මේ චුට්ට බලලා අනේ සර් මොකಾದ කියලා බලන්න ආවේ ඒ නිසා මම පොඩ්ඩක් ආව බලන්න බලලා දැන් යන්න යනවා හරි ඒක ඔයාගේ කැමැත්ත නෑ ඔයාට හරියන්නේ නැත්තම් ඔයා යන්න හරි ගිහිල්ලා පුතා මතක තියාගන්න මගේ වැඩේ මම අනිවාර්යෙන් කරනවා සුපිරියටම මම අනිවාර්යෙන් මට පුළුවන් උගන්නන්න පුළුවන් සුපිරියටම උගන්නන්න හරි ඒක මට පුළුවන් විදිහට තමයි මම මේක කරා හැබැයි මගේ රත්තරන් පුතේ ඔයා මතක තියාගන්න ඔයා අනිවාර්යෙන්ම ඔයාට මේ මතක තියානවට කවුරුත් නැහැ ඔයා හිතන්න අනේ මට අරයා ඉන්නවා මෙයා ඉන්නවා දැන් මේ දවස් තුන වල හදාගෙනත් ඇති නේද අරවා මේවා ලව්
හරි මතක තියාගන්න. ඔය කවුරුත් නෑ අන්තිමේදී. ඔබට බඳින්න ඕන නම් ඔබ අම්මා කරන කැපකිරීම ඔබ කරන්න ඕනේ. ඔබ උදේ පාන්දර නැගිටින්න ඕනේ. ඔබට පුළුවන්ද? දැන් ඔබට පුතා මම කියන ගෑනු ළමයිට විශේෂයෙන් කියලා ළමයි ඕ ලෙවල් විභාග ලියලා ඉවරනේ ඉසාට එන්න මෙන්න කලින් මම කතා කරනවා. මම පැනලා කියන්නේ. පැනලා ගියේ. ඉසාට එන්න කලින් පැනලා යන්න. ඒ නිසා පුතා එහෙම වෙන්න ඕනේ නෑ. හරි? ඔයාලා බොක්කින් කියන මේ වුණ බලන්න මොකක්ද මම කියන්නේ. ඔයා හරියට හිතන්න. හරියට මොළුට ගන්න. ඔයා හිතන්න ඔයා උදේ අම්මා තමයි තේ ගෙනත් දෙන්නේ. අම්මා තමයි ඇඳුම් ටික හොදලා දෙන්නේ. අම්මට තමයි උයලා දෙන්නේ උදේට. අම්මා තමයි පන්ති වල කෑම එක හදලා දෙන්නේ. බෑග් ටික හදලා බෑග් එක කියන්නේ ඒකත් බොහොම අමාරුවෙන් හදාගන්න. රෙදි කැල්ලක් හොද ගන්න නෑ පුතේ ඔයා. අම්මත් ඒ රෙදි කැල්ල දෙකක් විතර ඔයා හොදගන්නේ අනිත් ටික දෙන හොදන්නේ අම්මා. ඒ නිසා මතක තියාගනි බඳින්න කලින් උඹලට මේ කැපකිරීම කරන්න පුළුවන් නම් නිදහස බිඳුවයි. හරි? නිදහස දැන් අනේ මට ගෙදරින් නිදහසක් නෑ. දැන් හිතන්නේ උඹලා එහෙමනේ. කෙල්ලෝ එහෙම. හරි අම්මත් පස්සෙන් එනවා තාත්තත් පස්සෙන් එනවා හැමදාම මෙහෙමයි මට බෑ මේක ඉපා වෙලා තියෙන්නේ. පුතා මතක තියාගනින් හරි. අම්මා කරන කැපකිරීම ඔබට කරන්න පුළුවන් නම් විතරයි ඔබ බඳින්න ඕනේ. ඒ තරම් ලොකු කැපකිරීමක් කරනවා පුතා ගෑනු කෙනෙක්. අම්මා කෙනෙක්. හරි ඒ නිසා ලොකු එකක් තියෙනවා. ඒක ඉතින් ඔයාලට කියන්න දෙයක් නැහැ පුතා. උදේ පාන්දර නැගිටින්න ඕන මහත්තයට තේ එක හදලා දෙන්න ඕනේ. ඊට පස්සේ කෑම එක හදලා දෙන්න අම්මා හදලා දුන්නා වගේ මහත්තයට හදලා දෙන්න ඕනේ. එනකොට තේ එක හදලා දෙන්න ඕනේ. හැමදේම කරන්න. නැත්තම් කරේ නැදොත් එහෙම ඉවරයි. බැනුම් අහන්න වෙන්නේ. බැනුම් අහා තමයි මුළු ජීවිත කාලෙම ඉන්න වෙන්නේ. ඒ නිසා වැඩේ හරියට කරන් යන්න පුතා. මේ වැඩේ මතක තියාගන්න හරියට ගොඩ දාන්න. අපිට යාළුවෝ හම්බ වෙනවා පුතා. දැන් මට යාළුවෝ අපි O level කාලේ ඉන්න යාළුවෝ හම්බුණා. A level දී යාළුවෝ දැන් ඉන්නවද? නැහැ. දැන් ඔයා බලන්න ඔයා O level ඉවරලා පස්සේ ඔයා O level එක යාළුවෝ ඉන්නේ කවුද කියලා A level වල යාළුවෝ සෙට් එක සෙට් වෙනවා. A level වල කැම්පස් ගියරද කැම්පස් එකේ යාළුවෝ සෙට් එක දෙනවා. අර A level යාළුවෝ නැහැ. හරි? ඒ නිසා ඒව ගැන හිත හිතෙන්නේ නැහැ. තමන්ගේ වැඩේ තමන් කරගන්න පැහැදිලිව. හරි? හරි මගේ පුතේ ඊළඟ ලියාගෙන යනවා. හරි. කැටි අඩ කෙටු කන බාය. 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 කියවන්න කට නුහුරු කරගන්න. යන බදු වර්ග නිදහස් කිරීම. 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 ඊට පස්සේ පුතා ඊළඟට ලියලා ටක් ගාලා ලියන්න යන්න. චක්‍රවර්ති රාජ්‍ය සංකල්පයේ යටතේ චක්‍රවර්ති රාජ්‍ය සංකල්පයේ යටතේ චක්‍රවර්ති රාජ්‍ය සංකල්පයේ යටතේ පෙනී සිටීම චක්‍රවර්ති රාජ්‍ය සංකල්පයේ යටතේ පෙනී සිටීම චක්‍රවර්ති රාජ්‍ය සංකල්පයේ යටතේ පෙනී සිටීම වරහන් ඇතුලේ මගේ ලියන්න පුතා වරහන් ඇතුලේ කාලිංග චක්‍රවර්ති ස්වාමීන් වහන්සේ කාලිංග චක්‍රවර්ති ස්වාමීන් වහන්සේ කාලිංග චක්‍රවර්ති ස්වාමීන් වහන්සේ කාලිංග චක්‍රවර්ති ස්වාමීන් වහන්සේ ඊට පස්සේ මගේ පුතේ නිස්සංක මල්ල ගැන අපි ඊළඟ එක ලියගෙන අවසාන එක එයාගේ යටතේ ගව්කණු පිහිටුවීම හරි පුතා අපි පන්ති ආපු මගේ දරුවෝ හරි ලින්ක් එක ෂෙයා කළා ඒක ගොඩාක් ස්තුතියි පුතාලට ඒ වගේම අපි අන්තිම පන්තිට ඇවිල්ලා ඇති දරුවෝ හරි මේක ඇවිල්ලා බලලා යන්න හරි කමන්නේ මගේ පුතේ අපි ගෲප් වල නැති කට්ටිය මේ මෙන්න මේ නම්බරේට WhatsApp message එකක් දාන්න මගේ group වල නැති අය එක්කිරික්වත් නැති කට්ටිය විතරයි දාන්නේ ඉන්න කට්ටිය දාන්නේ නැහැ ඉන්න කට්ටිය දාන්නේ නැතුව මේ පන්තියේ දැන් මගේ group වල නැති කට්ටිය ඉන්නවනම් යාළුවා මේකට message එකක් දාන්න හරි හරි පුතා ඊළඟට ලියන්න මේක වරහන් තුල ලියන්න පුතා මේ ගව් කණු හම්බෙලා තියෙන ස්ථාන දෙක ලියන්න කටුගහ ගල්ගේ වැලිගත්ත කටුගහ ගල්ගේ කියන්නේ එකක් වැලිගත්ත කියන්නේ තව එකක් මේ ස්ථාන දෙකෙන් හම්බෙනවා ගව් කණු දෙකක් හරි නිස්සංක මල්ල ඉවරයි ඔයා මගේ රත්තරන් පුතේ මෙන්න අපේ පන්ති විශේෂත්වය ඔයාට මේක බලලා කියන්න පුළුවන් නම් ඔයාට නිස්සංක මල්ල පුළුවන්
හරි මෙන්න නිස්සංක මල්ල ගැන ඔයා මේක නිස්සංක මල්ල කියලා ලියලා මේක යම් නිස්සංක මල්ල ගැන අපි ලියුවානේ. එතන යටින් සාරාර්ථ සටහන කියලා ලියලා ඔයා මේක ලියා ගන්න. නිස්සංක මල්ල. නිස්සංක මල්ල මේ විදිහට ලියා ගන්න. මේ වෙනකොට ඇයි විභාගෙට තියන්නේ මේ විදිහට. ජාත්‍යන්තර පිස්සෙක් කියලා හිතන්න. කාඩ් එකක් දෙයි ගිහිල්ලා ඉස්පිරිතාලේ කියලා බෙහෙත් ටිකක් ගනින් කියලා. හරි මේ අපේ ක්‍රමයට තියෙන මේක පාඩම් කරගත්ත පස්සේ සුපිරි. අවුලක් නැහැ. මේක ලියා ගන්න. මේක ලියාගෙන අවසානයේකට මෙතනට චෙක් කරගන්න මේ ටිකක් ගාලා ගල්පොත ශිලාලේඛනේ වැඩිපුර සෙල්ලිපි 70ක් මේ වගේම අදින්න තාරාවෙක් හරි ගෙම්බෙක් හරි ඊට පස්සේ ජලාවේ පක්ෂීන් මේ හොදේ පක්ෂියේ ඊට පස්සේ කුලාබාර දාන මේ තරාඩිය මේ විදිහට වැද ගන්න. ටක් ගාලා වැද ගන්න ටක් ගාලා වැද ගන්න. හරි ටක් ගාලා වැද ගන්න. ඔය ඉන්න තරේ වතුරක් කියන් පුතා තිබහිනා වතුරක් කීම බොන්න. හරි වතුර විදුරුවක් පංගි තියා ගන්න. හරි වැඩේ මේ පාඩම අද ගොඩ දාමු අපි කොහොම හරි. හරි හරි අහිංසක දෙමව්පියන්ගේ පුතා මේ සල්ලි මේ වෙලාවේ යන්නේ තියෙන ඩේටා කැපෙන එක ඩේටා පොඩි මෙගාබයිට් එකක් ගානෙම පුතා දෙමව්පියන්ගේ සල්ලි ඒවා අපි අපිට දාන්න හොඳ නැහැ අනිවාර්යෙන් අපි වැඩේ ගොඩ දාමු. හරි මේ වෙලාවෙත් ඇවිල්ලා මේ වෙලාවෙත් මේ අතරතුරේ මැසේජ් කරනවා. එහෙම ඉන්නවනේ. දැන් පන්ති ඉන්න වෙලාවේ මේ වෙලාව මැසේජ් කරනවා. හරි අරුට මැසේජ් එකක් මචං පන්ති දින්නේ මොකද නැද්ද? හරි එහෙමනේ මේකේ ඉන්න. හරි මට ලියලා උරහන් කියන්නේ සිංගාලා මේක තමයි මතක තියාගන්න. අර නෝට් ඕන්නේ මේක බලලා ඔයාට කියනවා අවසාන ඔයා මේක විතරයි බලන්නේ. හරිද විභාගේ ලඟ වුණා මේක විතරයි ඔයාට බලන්නේ. අනිත් ඒවා බලන්න වෙලාවක් නැහැ. සිංගාලා බලන්න යන්නේ. ඔව් ඉවරයි. අසින ඉවරයි. හොඳයි පුතා. ටක් ගාලා අනිත් පුතාලා ඉවරයිද කියලා ඉවර කියන්න ටක් ගාලා. ඔව් පුතා අපි දිගටම කරන් යනවා අපිට පුළුවන් දිගටම කරන් යනවා මේක. හරි. දිගටම කරන් කියන්නේ මට පුළුවන් වෙලාවට හැම වෙලාවෙටම මේ දවසේ අපි දාලා තියෙනවා. මේ දවසේ අපි අනිවාර්යෙන් පන්ති කරන් යනවා. හරි. ඉවරයි සුපිරි. නෙත්මි හරි ඉවරයි. ඔව් 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 බාගට අදම වෙන්නේ නැති පුතා මාව දකින්න නැති ඔයාලා නේද? ඒ කොහොම වුණත් කවන්නේ හරි ඉවරයි සර්. සුපිරි. සුපිරි. හරි තමන්ගේ අදිස්ථානයක් තිබුණ පුතේ එතනට යන්න පුළුවන් මතක තියාගන්න. හරි ඉවරයි සුපිරි. හරි පුතා අපි හරි මැකුවා එහෙනම් ඔන්න ඉවරයි නම් යනවා දැන් අපිට යන්න තියෙනවා දඹදිනි යන්න තියෙනවා ට්‍රිප් එක යන්න තියෙනවා දඹදිනියට. හරි ඉවරයි ඔන්න මැකුවා එහෙනම් අවුලක් නැහැ. ඔන්න මැකුවා. ගල්පොත ශිලාලේඛනය කරා වැඩිපුර සෙල්ලිපි හැදුවා ජලාශවල ජීවත් වන පක්ෂීන්ට ආදරය කරා තුලාභාර දාන දුන්නා කැටියට කෙටු කන බය දුන්නා නිදහස් කරා චක්‍රවර්ති සාධ්‍ය සංකල්පේ හිටියා ගව් කණු පිහිටෙව්වා මේ ඔක්කොම කරේ මොන මල්ලද නිස්සංක මල්ල මොන මල්ලද නිස්සංක මල්ල අයියා ඉවරයි පුතේ ඊට පස්සේ මගේ පුතා අපි ඊළඟටත් ලියන් යන්කෝ නිස්සංක මල්ල ඉවරයි. ඔන්න දැන් අපි යනවා පොළොන්නරුවේ පරිහානියට. හරි පොළොන්නරුවේ අවසානයේට. බලමු පොළොන්නරුවේ අවසානයේ කොමුණුනේ කියලා. දැන් අපි දන්නවා අනුරාධපුරේ ඉඳන් ඉවරුනේ චෝලාක්‍රමණ නිසා පස්සන මිහිඳු ඉරංගියා ඉන්දියාවට ඌ සිරකුටියක් තුල හිටියා. සිරකුටිය තුලදී ඌ මැරිලා ගියා. අන්න අනුරාධපුරේ ඉවර වුණා. දැන් චෝලය පළවා හැරලා පළවෙනි විජේබාහු පොළොන්නරුවට ගියා. එයාගෙන් පස්සේ පළවෙනි පරා හිටියා. එයාගෙන් පස්සේ නිස්සංක මල්ල හිටියා. නිස්සංක මල්ල ඉවර කරා. නිස්සංක මල්ල ගැන අපි කතා කරන ගියා මගේ පුතේ. එයාගෙන තැන් වල තියෙන සීසීකට තියෙන ටිකක් අපි එක තැනකට ගත්තා. දැන් අපි ඵලයන් පුතේ මොකද්ද? පොළොන්නරුවේ අවසානයේට. ලියන්න පුතා මාතෘකාව පොළොන්නරු රාජධානියේ අවසානයේට බලපෑ හේතු විභාගෙ තියෙන්නේ හේතු තුනක් නම් කර පැහැදිලි කරන්න. අපි බලන් යමු. පොළොන්නරු රාජධානියේ පරිහානියට බලපෑ හේතු. හරි ඔන්න බලන්න මම ඔක් කියලා දෙන විදිය හොඳයි. හරි ඔයකෙත් තියෙනවා ඡේද ලිව්වා අපේ ක්‍රමේ ලිව්වා සාරාංශය.
ඡේද ලිව්වා අපේ සාරාංශය ලිව්වා අපේ විදියට. ඒ විදියට පාඩම් කරන් යන්න. හරි පුතේ. අපි බලන් යන් මෙන්න පරිහානියට බලපාන හේතු අපි ලියන් යන් මේම. ඔන්න අංක 1. හොඳේ ඔන්න මම කියලා දෙන විදිය බලන්නකෝ. අංක 1 දුවද පුතා ලියන් යන් පළවෙනි අංක 1 දුර්වල පාලකයින් බලයටපත් වීම. මගේ මේ බෝඩ් එකේ චූටි බෝඩ් එකක් නේ මගේ පුතේ. හරි ගෙදර තියෙන චූටි බෝඩ් එකක්. මේ ඔන්ලයින් එක කරගන්න. හරි අපි ඒ නිසා හිමිට අපි මේකෙන් මක අපි එක එක කරන් යන් අවුලක් නැහැ. එකපාර ලියන්න බෑ පන්තිනවා අපි එකපාරම ඔක්කොම ටික ලියනවා. හරි දැන් මෙහෙම ලියන් යන්. හරි දුර්වල පාලකයින් බලයටපත් වීම. දැන් ලියන්න එපා දැන් මම අහන් ඉන්න. හරි අහන් ඉන්න පුතා. ඔන්න දැන් අහන් ඉන්න. දැන් මොකුත් ඔන්න දැන් අනුරාධපුරේ ඉවරයි. දැන් පොළොන්නරුව දැන් ඔළුවේ තියෙන්නේ. පොළොන්නරුවේ ආරම්භකයා පළවෙනි විජේබාහු. ඒ කාලේ හිටියා පියාගෙන් පස්සේ පරාක්‍රම බාහු. ඊට පස්සේ හිටිය කවුද පුතා? නිස්සංක මල්ල රජු. දැන් මේ පොළොන්නරුවේ අවසානය ගැන මම මේ කියලා දෙන්න හදන්නේ. පොළොන්නරුවේ අවසානයේ වෙන්න බලපානවා පුතා හේතු කිහිපයක්. එකක් තමයි දුර්වල පාලකයින් බලයටපත් වීම. මෙන්න දුර්වල පාලකයින් බලයටපත් වෙන විදිය මම ඔයාලට කියලා දෙන විදිය බලන්නකෝ. හරි ලේසි හරි පහසුයි. හරි ඔයාලට මතක් කරගෙන තියෙන පොඩි ටිකයි මතක් කරගන්න තියෙන්නේ. මෙන්න පුතා පරා ඉන්නවා. හොඳේ පරා මැරෙනවා. මූ මැරෙන්නේ පුතා 1186. මම මින්ට කියලා දෙනවා ඔයා හරියට අහගෙන ඉන්න. ලියන්න එපා දැම්ම. හරි වෙන වැඩ කරන්න නැතුව බලන් ඉන්න. හරි දුර්වල පාලකය. මෙන්න මේකේ මෙයා මේ 1000 පරාක්‍රම බාහුගේ මරණයටපත් වෙන 1186. මෙතන ඉඳන් පුතා 1215 කාලිංග මාග හරි මම මිට කියලා දෙන්නම් හිතන්න එපා කාලිංග මාග ආක්‍රමණය කරනකම් මේ අතර වසර කීයක් තියෙන මගේ පුතේ වසර මෙතන ඉඳන් මෙතනට වසර තියෙනවා පුතා වසර 29ක් මම මිට කියලා දෙන්නම් හරි හරි පුතා බලන්න හරි මෙන්න වසර 29ක පාලන කාලය තුල මගේ පුතේ පාලකයෝ ඉඳලා තියෙනවා මෙන්න මේ පාලකයෝ ඉඳලා තියෙනවා 12 දෙනෙක් හිමින්ට බලන්න මේ අපේ ෂෝට් නෝට් එක මේක තමයි මේක ඔයාලට තේරෙන්න ඉස්ලාම තේරෙන්න ඕන ඊට පස්සේ අවුලක් නැහැ කේජී අපිට අවශ්‍යතාවයක් නැහැ මෙන්න වසර මේ වසර ගන්න හොඳේ වසර මෙච්චර ඒ කියන්නේ මෙතන ඉඳන් මේ වසර කාලය තුල වසර තිබිලා තියෙනවා වසර කීයක්දමයි පුතා වසර 29ක් වසර 29ක පාලන කාලය තුල පාලකයෝ ඉඳලා තියෙනවා පාලකයෝ 12 දෙනෙක් පොළොන්නරු පුතේ නිස්සංක මල්ලගෙන් පස්සේ මගේ රත්තරන් පුතේ කිව්වේ පොළොන්නරුවේ මේ පරිහානියට බලපාන ලද හේතු. දැන් මේ හේතු ටික කතා කරන් යන්නේ. හරි ඊට පස්සේ මේ බලන්න පුතා මෙතනින් පස්සේ මගේ රත්තරන් පුතේ මෙතනින් වසර 9ක් අපි අඩු කරනවා නිස්සංක මල්ල රජතුමා වෙනුවෙන්. මේ පැත්තේ තුර රජ කෙනෙක් අඩු වෙන්න එපා දෙයියනේ. මෙන්න නිස්සංක මල්ල. මෙයා නියන්න දාගමුකෝ අපි ඇතුලේ නියන්න. දැන් ඔන්න අඩු කිරීම අපි ගණන් කියලා දෙනවා ඉතිහාස පාඩමේ. හරි ඔන්න ගණන්. මෙන්න 12න් පුතා නිස්සංක මල්ල අඩු වුණාම පාලකයෝ 12න් නිස්සංක මල්ල එක්කෙනයිනේ අඩු වුණාම කීයදමයි පුතේ 11 දෙනෙක් පාලකයෝ ඉන්නවා දැන්. දැන් වසර කීයක් මෙතනින් අඩු වෙනවද 29න් 9ක් අඩු වුණාම මගේ රත්තරන් පුතේ ඉතුරු වෙනවා වසර 20ක්. වසර 20ක්. දැන් මගේ රත්තරන් පුතේ මේ වසර 20ක පාලන කාලය තුල පාලකයෝ කී දෙනෙක් ඉඳලා තියෙනවද 11 දෙනෙක් ඉඳලා තියෙනවා. හරි දැන් හිමින්ට බලන් යන් පැහැදිලිව බලන් යන් වෙන කොහෙම බලන්න එපා මේ පාඩම සුපිරියට පුළුවන් කරනවා අනිවාර්යයෙන් බලන්න හරි මෙන්න දුර්වල පාලකයන් බලයටපත් වීම පරා මැරෙනවා ඒ කියන්නේ පරාක්‍රම බහු රජතුමා මැරෙන්නේ කවද්ද 1186 ඒ 86 ඉඳන් මගේ රත්තරන් පුතේ 1215 කාලිංග මාග ආක්‍රමණය කරනකම් මේතන වසර කීයක් තියෙද මේකෙන් මේක අඩු කරාට පස්සේ වසර තියෙනවා 29ක් මේ 29ක පාලන කාලය තුල පාලකයෝ කීයක් ඉඳලා තියෙනවද 12ක් ඉඳලා තියෙනවා
ඒකෙන් මගේ රත්තරන් පුතේ නිස්සංක මල්ල රට පාලනය කරලා තිනවා, පොළොන්නරුව පාලනය කරලා තිනවා වසර 9ක්. ඒ වසර 9 අඩු කරාම පුතා පාලකයෝ 11 දෙනෙක් පාලනය කරලා තිනවා වසර 20ක්. අඩුම ගානේ මගේ රත්තරන් පුතේ එක පාලකයෙකුට වසර දෙකක්වත් පාලනය කරන්න බැරි වෙලා තියෙනයි වසර 20ක පාලන කාලය තුල පාලකයෙකුලා. ඒ නිසා මේන් අපිට පැහැදිලි වෙනවා පොළොන්නරු රාජධානියේ පරිහානියට දුර්වල පාලකයින් බලයට පත්වීම බලපෑ බව. ආයි පාරක් බලන්න. එකපාරයි ඊට පස්සේ අපි ලියුවා දුර්වල පාලකයින් බලයට පත්වීම කියලා කියන්නේ මේ පොළොන්නරුව පරිහානිය. පරාක්‍රම බාහු මැරෙනවා. එයා මැරෙන්නේ 1186. ඒ ඉඳන් 1215 කාලිංග මාග ආක්‍රමණය කරනකම් වසර 29ක පාලන කාලය තුල පාලකයෝ 12ක් ඉඳලා තියෙනවා. ඒකෙන් වසර 9ක් නිස්සංක මල්ල අඩු කරාම වසර 20ක් පාලනය කරන්න පාලකයෝ 11ක් ඉඳලා තියෙනවා. මේන් පැහැදිලි වන්නේ එක ළඟ පාලකයෝ බලයටපත් වූ බවයි. ඉන් පැහැදිලි වන්නේ දුර්වල පාලකයන් බලයටපත් වීම පොළොන්නරුවේ පරිහානියට හේතු වූ බවයි. අපි ලියයියා. දැන් තියෙනවා පුතා අංක 1 දුර්වල පාලකයන් බලයටපත් වීම. දුර්වල පාලකයන් බලයටපත් වීම. මගේ රත්තරන් පුතේ නිදා ගන්න ඕනේ නැහැ. දැන් නිදා ගන්නද වෙලා නැහැ. හරි මේ පාඩම අපි ගොඩ දාමු. හරි දැන් ලියමු. දැන් ලියන්න පුතා දුර්වල පාලකයන් බලයටපත් වීම අංක 1. දැන් අපි එක ඡේදකින් ලියන් යනවා. අපි එක ඡේදකින් ලියන් යනවා. ලියන් යන්න. පොළොන්නරුවේ පරිහානියට දුර්වල පාලකයින් බලයටපත් වීම බලපා ඇත. පරාක්‍රම බාහු රජුගේ මරණය සිදු වර්ෂය වන අපේ භාෂාවේ තේරුම් ලියන්නේ. වර්ෂය වන 1186 සිට 1215 කාලිංග මාග ආක්‍රමණය කරන තෙක් වසර 29ක පාලන කාලය තුල දැන් වසර 29ක් පාලනය කිරීමට පාලකයන් 12 දෙනෙක් සිට ඇත. එයින් නිස්සංක මල්ල රජුගේ වසර 9ක
කාලය වසර 9ක කාලය අඩු කළ විට ඉතිරි වසර 20ක නැත්නම් ඉතිරි වසර 20 පාලනය කිරීමට පාලකයින් 11 දෙනෙකු සිට ඇත. මෙයින් පැහැදිලි වන්නේ දුර්වල පාලකයින් බලයට පත්වීම පොළොන්නරුවේ පරිහානියට හේතු වූ බවයි. ඔන්න පුතා ඉතිහාසයේ ගණන්. හරි චූටි පුතාලා දැන් ඔයාලා ලිව්වා. දැන් මගේ රත්තරන් පුතේ මේ ලිව්වේ ඡේදිකාවෙන් ඔයා මේක ලියා ගන්නවා කොටුවක් ගාලා. මෙන්න සාරාංශ සටහන. හරි මේක කිව්වහම දැක්කහම මතක් වෙන්නේ මෙන්න පරාක්‍රම බව මැරෙනවා 1186 1215 දක්වා වසර 29යි. මේ වසර 29 පාලනයක 12ක් ඉඳලා දිනවා පාලකයෝ. ඊළඟ වසර 9ක් අඩු කරනවා නිස්සංක මල්ලට. වසර 20ක් පාලනය කරන පාලකයෝ කීයද? 11ක් ඉඳලා තියෙනවා. දැන් මේක ලියාගන්න යටින් කොටුවක් ගාලා. හැබැයි රජෝ ඕවා විභාගෙට ලියන්නේ නැහැ. හරි මේව දැක්කොත් එම මේ පිළුව තේරෙනවද කාටවත්? පිස්සෙක් ජාත්‍යන්තර පිස්සෙක් නිකන් එකෙක් නෙමෙයි. එහෙනම් මේව ලියන්න යන්නේ මේවා පාඩම් කරගන්න පමණයි. පාඩම් කරගන්න අපේ පන්තියේ තියෙන විශේෂත්වයන් මේ ගාරි අපි මේක ගෙවුව කොටුවක් ගහගත්තා. හරි මේක ලියා ගන්න ටක ලියවිලා මට කියන්න ටක් ගාලා ඔය අතරතුරේ වතුර තිබ්බහම නම් මගේ රත්තරන් පුතේ වතුර එකක් බොන්න. හරි කම්මැලි හිතෙනව නැත්තම් කම්මැලි නිසා වතුර එකක් බීලා ළඟට ගෙනහලා වතුර එකක් බොන්න. ඉවරයි සුපිරි අවුලක් නැහැ. ඉවරයි සුපිරි. හරි ඕක බැලුවට පස්සේ ඔයාලට කියන්න පුළුවන් වෙන්න ඕනේ මයි පුතේ. ඕක බැලුවට පස්සේ කියන්න පුළුවන් වෙන්න ඕනේ. ඉවරයි. හරි පුතා ඉවරයි. සුපිරි. ඉවරයි. හොඳයි. හරි ඉවරයි. මැකුවා එහෙනම්. ඊළඟ කාරණාවට අපි ගියා. හරි පුතා සුපිරි ඉවරයි. මැකුවා එහෙනම්. ඔන්න මැකුවා. සුපිරි ඔන්න මැකුවා. කිසි අවුලක් නැහැ. හරි අවුලක් නැහැ. සුපිරි. හරි මගේ රත්තරන් පුතේ ඔව් හරි අපි ඊළඟ කාරණාවට බහිනවා. දැන් දෙවෙනි එක පොළොන්නරුව පරිහානියටපත් වෙන හේතුව දෙවෙනි එක කාලිංග හා පාණ්ඩ්‍ය වංශයන් අතර බල අරගලය. මයි බෝඩ් එක පොඩි කුටි පුතා. ඒ නිසා අපි එකින් එකට ලියනවා. ඒ නිසා මගර ගන්න එපා. හරියටම බලන් ඉන්න. හරි නැත්තම් මගරුවොත් ආයි අවුල් හොඳේ. හැබැයි මේ විදිහටම අපි කොටුවක් ගහමු. ඊට පස්සේ ඊළඟ එක පුතා කාලිංග හා පාණ්ඩ්‍ය වංශයන් අතර බල අරගලය. අංක 2 කාලිංග හා පාණ්ඩ්‍ය වංශිකයන් අතර බල අරගලය කාලිංග හා පාණ්ඩ්‍ය වංශිකයන් අතර බල අරගලය
හරි මගේ පුතේ කාලිංග හා පාණ්ඩ්‍ය වංශයන් අතර බල අරගලය. අපි බලන් යන්. දැන් ඇයි මේක කොහොමද පොළොන්නරුවට බලපෑවේ සර්? අපි බලමු කොහොමද බලපෑවේ කියලා නේ. කාලිංග පාණ්ඩ්‍ය කියන්නේ කොහෙද සර්? ඒව පුතා ඉන්දියාවේ. මතකද මගේ පුතේ පළවෙනි විජයබාහු රජු. එයා විවාහ කරගත්තේ කවුද? මොන සුන්දරීද? තිලෝක සුන්දරී. සර් එහෙම එකක් කිව්වේ නෑනේ. ඒවා තියෙන්නේ තුන්වෙනි පාඩමේ 10 වසරේ. දැන් මේක මතක තියාගන්න මං මතක තියාගන්න මේක අවසන් වෙන්නේ කොහොමද කාලිංග හා පාණ්ඩ්‍ය වංශයන් අතර බල අරගලය නිසා පොළොන්නරුව පරිහානි වුණේ බලපෑවේ කොහොමද? මෙන්න කියන්න බලන්න. මේක බලන්න. මෙන්න පුතා ඔන්න කාලිංග වංශිකයෝයි මේ කාලේ මතක තියාගන්න කාලිංග වංශිකයෝ හිටියා. මේ කාලිංග වංශිකයන්ට හිතවත් පිරිස යාලා රජ කරවන්න උත්සාහ කරා. හරිද? මෙන්න කාලිංග වංශිකයන්ට හිතවත් පිරිස රජ කරවන්න කටයුතු කරපු විදිය. එකෙක් හිටියා පුතා යාගේ නම සහස්ස මල්ල. සහස්ස මල්ල. ඊට පස්සේ හිටියා චෝඩගංග. චෝඩගංග. ඊට පස්සේ හිටියා කල්යාණවති. කල්යාණවති. එයා ලස්සන කාන්තාවක්. එයා කාගේ කෙනාද පුතා? එයා විවාහ වුණේ කවුද? මේ කාගේ කෙනාද? නිස්සංක මල්ලගේ නෝනා. නිස්සංක මල්ල. නිස්සංක මල්ලගේ නෝනා. හරි මගේ පුතේ බලා ගන්න මෙන්න. හරි අපි හිමින් බලන් යන්න. ඊළඟට තව වංශිකේ කට්ටියක් හිටියා. එයාලා තමයි පාණ්ඩ්‍ය. පාණ්ඩ්‍ය. එයාලට හිතවත් පිරිස එයාලත් රජ කරන්න උත්සාහ කරා. මුන් දෙගොල්ල ගැටෙනවා. හරි අපි බලමු එයාලා රජ කෙරුවේ කවුද කියලා. මෙයා රජ කරන මෙයාලගේ වංශයේ කට්ටිය ලීලාවති. ලීලාවති. එයා 3 වරක් රජ කරවනවා. 3 වරක්. 3 වරක් රාජ්‍යත්වයට පත් කරනවා. හරි පුතා බලන් යන්න. හරි ලේසි හරි අවුලක් නෑ බලන් යන්න. හරි පුතා මෙන්න හේතුව දැන් බලන්න හරියටම බලන් යන්න. කාලිංග හා පාණ්ඩ්‍ය වංශිකයන් අතර බල අරගලය බලපානව පොළොන්නරුවේ පරිහානියට කාලිංග හා පාණ්ඩ්‍ය වංශයන් අතර බල අරගලය බලපානව පොළොන්නරුවේ පරිහානියට කාලිංග වංශයන් කියනවා අපිට තමයි රාජ්‍ය උරුම පොළොන්නරුවේ අපි තමයි රාජ්‍ය උරුමකාරයෝ. ඊට පස්සේ පාණ්ඩ්‍ය වංශිකයන් කියනවා නැහැ උඹලට අයිති නෑ කොල්ලෝ අපිට තමයි අයිති ලංකාවේ රාජ්‍යය. දැන් පාණ්ඩ්‍ය වංශිකයනුයි කාලිංග වංශිකයනුයි දැන් දෙගොල්ල රණ්ඩු වෙනවා. ඒ රණ්ඩුව බලපානවා පුතා පොළොන්නරුවේ මොන හානියටද පරිහානියට. මොන හානියටද පරිහානියට. බලමු මෙන්න කාලිංග වංශිකයන් එයාලට හිතවත් පිරිස රජ කෙරෙව්වා පුතා පොළොන්නරුවේ. මේ බලන්න සහස්සමල්ල චෝඩගංග කල්යාණවති කියන මාත්‍රික පුතා. සහස්සමල්ල චෝඩගංග සහස්සමල්ල චෝඩගංග කල්යාණවති. අයි පුතා කියන්නේ සහස්සමල්ල චෝඩගංග කල්යාණවති. කල්යාණවති කියලා මම මෙතන එකතු කිරීමක් දැම්මේ පුතා ඒ නිස්සංක මල්ල රජතුමාගේ නෝනානේ. ඒ නිසා මම එකතු කිරීමක් දැම්මේ. එතකොට මේ තුන් දෙනා රජ කරුවේ මොන වංශිකයෝද? කාලිංග වංශිකයෝ. මතක තියාගන්න. ඊට පස්සේ පාණ්ඩ්‍ය වංශිකෝ නිකන් හිටියේ නෑ මගේ පුතේ. උනුත් ඇතෑරියේ නෑ. උන්ගේ එකෙකුට රජ කරා මෙන්න පාණ්ඩ්‍ය වංශිකයට හිතවත් පිරිස රජ කරා ඒ කට්ටිය. මෙන්න පුතා ඒ යටතේ පාණ්ඩ්‍ය වංශිකය හිතවත් පිරිස කවුද රජ වුණේ? ලීලාවතී රැජින. ලීලාවතී රැජින කීවරක් රජ වෙනවද? 3 වාරයක් රජ කරන්න පාණ්ඩ්‍ය වංශිකයෝ කටයුතු කරනවා. එතකොට බලමු ලීලාවතීටත් අපි එකතු කිරීමක් දාමුකෝ. ලීලාවතීගේ මහත්තයා තමයි පුතා පළවෙනි පරාක්‍රමබාහු. හරි. එතකොට මේක වැදගත්කම නම් ටික ඔයා මතක තියාගන්න නිස්සංකමල ඒ මතක තියාගන්න ඕනේ. ඔයා වැදගත්ම නම් ටික මේක හොඳේ. චෝඩගංග සහස්සමල්ල කල්යාණවති. ඊට පස්සේ පුතා ලීලාවතී කීවරක්ද? 3 වරක් පාණ්ඩ්‍ය වංශිකයෝ. මෙයාලා කට්ටිය.
හරි අපි දැන් ලියාගෙන යමු මගේ රත්තරන් පුතේ ලියන් යන්න. දැන් ලියමු පුතා. පොළොන්නරුවේ පරිහානියට පොළොන්නරුවේ පරිහානියට පොළොන්නරුවේ පරිහානියට පොළොන්නරුවේ පරිහානියට හරි හරි මට ආදරය කරන අපේ දරුවෝ මම දැක්කා දාලා තිබුණා ස්ටේටස් දාලා තිබුණා අපේ WhatsApp එකේ මම බලනකොට හරි ගොඩක් දරුවෝ දාලා තිබුණා හරි හරි පුතා බොහොම ස්තුතියි හරි ඒ දරුවෝ දාලා තිබුණා හරි හරි සතුටක් දැනෙන්නේ හරි පුතේ හරි ඒ සර්ට තියෙන ගරුත්වය සර්ට තියෙන ආදරය තමයි එකෙන් පිළිබු වෙන්නේ හරි ඔයා මතක තියාගන්න පෙලක් දරුවෝ දැන් අපි පන්ති වල උගන්වනවා මගේ රත්තරන් පුතේ පෙලක් දරුවෝ ඒ ගන්නවා හරි ඒ මුල් පේලියේ ඉන්න හොඳට වැඩ කරන දරුවෝ පුතා විභාගේ රිසල්ට් ආවට පස්සේ කියන්නවත් ඉන්නේ නැහැ මගේ පුතේ හැබැයි පස්සේ හම්බෙනවා හම්බුණා පස්සේ හින්දා තමයි මට ඒකක් ගන්න පුළුවන් උනේ සර් එහෙම කියනවා නමුත් පුතේ අපි දකින්න දේ තමයි අපිට දැනෙන දේ තමයි අනේ සර් හින්දා තමයි ඒක ගන්න කියලා ඒ වචනේ අහන්න ඕනෙත් නෑ මගේ පුතේ ඒ රිසල්ට් එක ඒක තමයි අපිට සතුට හරි ඔයාලා නිකන් නෙමෙයි ඉන්නේ පන්ති ඉගෙන ගන්න සල්ලි දීලා ඉන්නේ හරි පුතේ නමුත් මගේ වැඩේ මං අනිවාර්යයෙන්ම මගේ වැඩේ හරියට මං කරනවා මගේ උපරිම උත්සාහ දරනවා ඔයා මතක තියාගන්න මම එදා ඊයේ මම හැම පන්තිම ගියා මං ඔන්ලයින් පන්ති කරනවා කියලා පුතා ඒ පුතාලා ලොකු මට හෙල්ප් එකක් දුන්නා හරි ආයි පාරක් මගේ පුතාට මම බොහොම ස්තුතියි කියලා කියන ඒ පුතාලට හරි පුතේ ඔයාලා මගේ ගෲප් වල නැති දරුවෝ ඉන්නවනම් මගේ රත්තරන් පුතේ මෙන්න මේ නම්බරයට මැසේජ් එකක් දාන්න හරි හරියන්නේ නැත්නම් වැඩක් නෑ පුතේ මැසේජ් එකක් දාන්න ඕනේ නෑ මේ පන්ති වැඩක් නැත්නම් හරි ඔයාට හිතෙනවා නම් මේකෙන් වැඩක් කරගන්න පුළුවන් යම් කිසි දෙයක් තියෙනවා මෙතන වැඩක් ගොඩ දා ගන්න පුළුවන් කියලා හිතෙනවා පුතා මේක මැසේජ් එකක් දාන්න හරි රත්තරන් පුතේ අපි ලියන් යන් හරි පුතේ අපි ලියන් යන් අපි ලියන් යන් ලියනකොට කාලිංග හා පාණ්ඩ්‍ය වංශිකයන් අතර බල අරගලය අපි ලියන් යන් පුතා ඡේදකින් ලියන් යන් කාලිංග හා පාණ්ඩ්‍ය වංශිකයන් අතර බල අරගලය පොළොන්නරුවේ පරිහානිය කෙරෙහි පොළොන්නරුවේ පරිහානිය කෙරෙහි බලපායත කාලිංග වංශිකයන් තමන්ට හිතවත් පිරිස කාලිංග වංශිකයන් තමන්ට හිතවත් පිරිස කාලිංග වංශිකයන් තමන්ට හිතවත් පිරිස රජ කරවීමට කටයුතු කළහ රජ කරවීමට කටයුතු කළහ වෙන පෑනකින් ලියා ගන්න පුතා ඒ යටතේ ඡේද ලියන්නේ ඒ යටතේ සහස්සමල්ල චෝඩගංග කල්යාණවති වරහන් ඇතුලේ මගේ රත්තරන් පුතේ ලියා ගන්න වරහන් ඇතුලේ කල්යාණවති ගාවින් ලියන්න මගේ පුතේ නිස්සංක මල්ල රජුගේ බිරිඳ වේ නිස්සංක මල්ල රජුගේ බිරිඳ දැන් බිසව කියලා ලියන්න නිස්සංක මල්ල රජුගේ බිසව වරහන් වා ලියන්න පුතේ රජ කරවීමට කටයුතු කළහ චෝඩගංග සහස්සමල්ල චෝඩගංග කල්යාණවති රජ කරවීමට කටයුතු කළහ ඊට පස්සේ එතනටම ලියමු පුතේ පාණ්ඩ්‍ය වංශිකයින්ද නිදි මතයි නම් වතුර ටිකක් බොන්න ඉදාගෙන හරියන්නේ නෑ මගේ පුතේ හරි පාණ්ඩ්‍ය වංශිකයින්ද ලීලාවති රැජින තෙවරක් රාජ්‍යත්වයට පත් කිරීමට
රාජ්‍යත්වයට පත් කිරීමට කටයුතු කළහ. රාජ්‍යත්වයට පත් කිරීමට කටයුතු කළහ. මෙම දෙපිරිස අතර ඇති වූ අරගලය 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 පොළොන්නරුවේ පරිහානියට බලපෑවේය. අපි හිමින් කතා කරන්න යන්නේ පුතේ මේ ටික. හරි? අදිශි වෙන්න ඕනේ අපි හිමින් යන්. හරි පුතා ඒක ඉවරයි. දැන් ඔයා මේ chart එක ඇඳ ගන්න. මෙන්න ඒක ඔයාට මතක නම් ඔයාට ඒ ඡේදෙ මතකයි. ඔයා ඒ නිසා මේ ඡේදේ මෙන්න කොටුව ගැහුවා යටින්. මේක ලිඳ ගත්තා. සිංහල ඇඳ ගන්න. ඇටකොටු බබ්බු මෙහෙම ඇඳ ගන්න. දැන් මේ බලන්න කාලිංග වංශියන් එයාට හිතවත් පිට රජ කෙරුවා මෙන්න රජ කරුව කට්ටිය. මෙන්න පාණ්ඩ්‍ය වංශියන් එයාට හිතවත් පිට රජ කෙරුවා මෙන්න පිරිස. මේ අරගලේ බලපෑව පොළොන්නරුවේ පරිහානිය. හරි. බලමු රෙකෝඩින් එක දාන්න බලමු අපි එහෙම තාම මේ රෙකෝඩින් එක නෙමෙයි රෙකෝඩින් මේක බලන්න. හරි? බලන්න රෙකෝඩින් එකක් දාන්න බලන්න උත්සාහයක දාන්න මම පුතාලට. හරි? වැඩේ ඉන්න. හරි? උපරිම උත්සාහය දානවා. හරි නැත්තම් රෙකෝඩින් කියන බලමු. හරි පුතේ. ලියලා ඉවර නම් මට කියන්න ඉවරයි කියලා. කොටුව ගහගත්තා. ඡේදෙ ලිව්වා කොටුව ගැහුවා. දැන් ඔයාලට පුළුවන් සුපිරියටම. ඉවරයි. ජනුදී ඉවරයි. සුපිරි. හරි පන්දි අපි කවියක් කියමු ඉතින් නේද? ඉතිමත ගතියක් තියෙනවනේ අපිට. තව ටිකක් කියලා මේ අංකෝ නේද? හරි පුතා හරි සුපිරි. හරි පුතා ඇඳලා ඉවරයිද? සුපිරි ඉවර කරන්න ටක් ගාලා ඉවරයි. එහෙනම් මැකුවා. ඔව් ඉවර වෙන වෙලාවක් අපි ඕනේ. තව ටිකක් අපි ඔහොම යන්. ඉවර වෙන වෙලාවක් ඕනේ. ඉගෙන ගන්න බබාලා ඉවර වෙන වෙලාවක් හිතන්නේ. හරි? මම මේ නිකම් පන්ති කරන ඉවර වෙන වෙලාවක් ගැන තාම හිතලවත් නැහැ. හරි? එමෙ හිතන්න ඕනේ අපි යම් මේක පොඩ්ඩක් අපි එහාට කතා කරන යම් පොඩ්ඩක්. හරි එක දවසින් කතා කරලා ඉවර කරන්න බැරි වෙයි දවස් දෙකක් දාන්න වෙයි. නමුත් මගේ පුතේ මේක නැති කට්ටිය දාන්න මේකට. හරි? මගේ නම්බරේ මේ තියෙන්නේ මේකට මැසේජ් එකක් දාන්න මොහරි ප්‍රශ්න තියෙනම් මොහරි අපහැදිලි කරුණු තියෙනම් මට කියන්න. මං එදී තේරුම් කරලා දෙන්නම් පුතාලට මේ නම්බරේ මැසේජ් එකක් දාන්න. හරි පන්ති ආවනාව කියලා කිසි අවුලක් නෑ මගේ පුතේ. ඔයාලා ආපු නැති කටට අවුල නෑ දෙනවා අනිවාර්යයෙන්. එහෙම මම නෑ. හරි නෝට් නොදෙන්නේ. හරි පුතා ඉවරයි. හරි පුතේ ඉවරයි. මම මැකුවා එන. හරි ඊළඟ තුන්වෙනි කාරණාව එන ලිව්වා. මැකුවා මෙන්න මැකුවා. හරි ඔන්න මැකුවා. ඊළඟ ලිව්වා පුතා. ඊළඟ ලිව්ව මාතෘකාව කීයද ඊළඟ තව හේතුවක් අපි ලියමු. දැන් ආර්ථික පරිහානියත් අපි ලියමු. ලියන්න පුතා ඊළඟට තුන්වෙනි එක ආර්ථික පරිහානිය. බණ කවියක් ඕනේ. එන්නම් බණ කවියක් ඉන්නේ. හරි. බණ කියන්න පුළුවන්. හරි. ලියන්න තුන්වෙනි ගන්න ආර්ථික පරිහානිය. ආර්ථික පරිහානිය. ආර්ථික පරිහානිය. ආර්ථික පරිහානිය මගේ පුතේ. අපි ලියන් මේකේ තියෙන මහ ලොකු දෙයක් නෑ ආර්ථික පරිහානිය. මෙන්න බලන්නකෝ. මෙන්න ඒකේ කොටුව. මෙන්න කොටුව ඒකේ. නිස්සංක මල්ල ලස්සන නමක් සංක කියලා ගෑලකුත් තියෙනවනේ.
නිස්සංක මල්ල මැරෙනවා. මෙයාගෙන් පස්සේ ඔක්කොම පාලකයෝ ටික පුතා දුර්වල පාලකයන් බලයටපත් වෙන්නේ. දුර්වල පාලකයන් බලයටපත් වෙනවා. මෙයාගෙන් පස්සේ මේ දුර්වල පාලකයන් දවස මොනවද වෙන්නේ පුතා? මේ දුර්වල පාලකයන් දවස අපි පොඩ්ඩක් එහාට කරගමුද මේක මෙහෙම. ඔහොම මෙහෙම මේක මකලා නිස්සංක මල්ලකුවා නියන්න දැම්ම අපි දන්නවනේ. නිස්සංක කියලා. මෙයා මැරෙනවා. මෙයාගෙන් පස්සේ දුර්වල පාලකයන් බලයටපත් වෙනවා. දුර්වල පාලකයන් දවස මගේ පුතේ මොනවද අවුල් වෙන්නේ? දේශපාලනය අවුල් වෙනවා. දේශපාලනය අවුල් වුණාට පස්සේ මොකද්ද වෙන්නේ මගේ පුතා? ඒ වගේම පුතා මේ කාලේ වැව් අමුණු හදනවද? වැව් අමුණු නඩත්තු කරන්නේ නෑ. මේ කතිර ගහන්නේ නෑ කියනවට හරි. වැව් අමුණු නඩත්තු කරන්නේ. ඒ වගේම පුතා මොකද්ද කරන්නේ? මේ කාලේ මේ වැව් අමුණු නඩත්තු කරන්නේ නැති නිසා මොන පරිහානියද වෙනවද? කුෂි කර්මාන්තය පරිහානියටපත් වෙනවා. ඊට පස්සේ කුෂි කර්මාන්තයට පරිහානියටපත් වුණාට පස්සේ මොනවා පරිහානියටපත් වෙනවද? වෙළඳාම නැති වෙලා යනවා. ඒකෙන් සමස්තයක් විදියට පුතා මොන පරිහානිය ඇති වෙනවද? ආර්ථික පරිහානිය ඇති වෙනවා. හරි බලන් යන්නකෝ පුතා හරි ලේසි. මෙන්න මේ නිස්සංක මල්ලගෙන් මැරුණාට පස්සේ දුර්වල පාලකයන් බලයටපත් වෙනවා. මෙන්න දුර්වල පාලකයා බලයටපත් වෙනවා රතුයි. ඊට පස්සේ යාළගේ දවසේ පුතා දේශපාලන බලය අස්ථාවර වෙනවා. ඊට පස්සේ පුතා ඊළඟට වැව් අමුණු නඩත්තු කරන්නේ නැහැ. ඒ වගේම පුතා කුෂි කර්මාන්තයේ වැව් අමුණු නඩත්තු කරේ නැතුවම පුතේ මොනවද අඩපණ වෙන්නේ? කුෂි කර්මාන්තය නැති වෙලා යනවා. ඒ වැව් ටික අමුණු ටික හදන්න නැති වුණාම ගොවිතැන් කරන්න බෑ වතුර ටික නෑ මගේ පුතේ. කුෂි කර්මාන්තය ඉවර වෙලා යනවා. කුෂි කර්මාන්තය කරලා හම්බෙන දේවල් නේ පුතා වෙළඳාම් කරන්නේ. ඒතර වෙළඳාමත් නැති වෙලා යනවා. මේ මතක තියාගන්න මේ වෙළඳාමත් නැති වෙලා යනවා. මේක බලපානවා මොන පරිහානියටද? ආර්ථික පරිහානිය. මෙන්න බලන්නකො පුතා නිස්සංක මල්ල රජුගේ මරණයෙන් පසුව දුර්වල පාලකයන් බලයටපත් විය. දේශපාලනය අස්ථාවර විය. වැව් අමුණු නඩත්තු නොකිරීම, කෘෂිකර්මාන්තයේ තුලින් අඩපණ වීම, ඒ තුලින් වෙළඳාම නැති වී යාම. ඒ බලපානවා මොන පරිහානියටද? ආර්ථික පරිහානියට. මොන පරිහානියටද? ආර්ථික පරිහානියට. හරි මගේ රත්තරන් පුතේ අපි දැන් ලියාගමු මේ. ලියාගමු ඡේද ලියමු ඉස්සෙල්ලාම. ඡේද. හරි. ඔයාලට ඉතින් ලස්සන කවි නම් නේද? වර්තමානයේ උනන් ටක් ගාලා මතකයි. නේද? හරි අපි ලියන් යම් මගේ පුතේ. ලියන් යා ආර්ථික පරිහානිය. පොළොන්නරුවේ පරිහානිය කෙරෙහි ආර්ථික පරිහානිය බලපා ඇත. මේ ටික දැන් කියන්න. මේ ටික ලියන්න. ඊට පස්සේ ලියනවා පුතා එතනටම නිස්සංක මල්ල රජුගේ මරණයෙන් පසුව නිස්සංක මල්ල රජුගේ මරණයෙන් පසුව මේ අවස්ථාවේ පුතා ඔයාලා යනවා කියන්නේ අවුල්. ඒ කියන්නේ විභාගෙන අතහැරලා යන කට්ටිය තමයි මේ යන්නේ. හරි විභාගේ ගොඩ දාන කියලා චේතනා පොඩ්ඩක් හරි තියෙනම් අම්මා අප්පච්චිට ගොඩක් හරි ආදරේ තියෙන පොඩ්ඩක් හරි ආදරේ තියෙනම් වැලින්නවා. හරි ඒ නිසා මතක තියාගන්න මේ මරන් නිකන් ඉන්න පුළුවන් වෙලාවක්. නමුත් පුතේ අනිවාර්යෙන් මම මගේ වැඩේ සුබීට කරනවා. ඒ නිසා ඔයා ඔයාගේ වැඩේ කරන්න අනිවාර්යෙන් නිදා ගන්න එපා. මේ දවස් ටික පුතා මේ ඔලේ ලියන සෙට් එක නම් කියන්නේ පුතා අනිවාර්යෙන් මහන්සි වෙන්න පුතා මේ දවස් ටික නැති වෙන්න මහන්සි වෙන්න. ඔයා මතක තියාගන්න මේ වෙලාව ඔයා පව් කරන ගොඩක් කට්ටිය යනවා. ඔයා හිතන්න එපා ඔයා පන්ති 1 2 ඔයා කියලා. හරි 1 2 ඔයා කියලා හිතන්න එපා පන්ති. ඒ 1 2 පව් වෙනවා පුතා විභාගෙදී රිසල්ට් එනකොට බලන්නකෝ. පන්තියේ පළවෙනියා දෙවෙනියා තුන්වෙනියා අතර 10 වෙනියා අතර ඉන්න කට්ටිය අවසානයේ පුතා ඊට වැඩිය යට ඉන්න කට්ටිය ඊට වැඩිය හොඳ රිසල්ට් ගන්න. ඒ නිසා හරියට මතක තියාගන්න. ලියන්න පුතා නිස්සංක මල්ල රජතුමාගේ මරණයෙන් පසුව දුර්වල පාලකයන් බලයටපත්
දුර්වල පාලකයින් බලයටපත් විය. 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 මෙම දුර්වල පාලකයින් දවස මෙම දුර්වල පාලකයින් දවස මෙම පින්වත දුර්වල පාලකයින් දවස දේශපාලන අස්ථාවරභාවය දේශපාලන අස්ථාවරභාවය ඇති වූ අතර දේශපාලන අස්ථාවරභාවය ඇති වූ අතර වැව් අමුණු නිසි පරිදි නඩත්තු නොකිරීමත් වැව් අමුණු නිසි පරිදි නඩත්තු නොකිරීමත් ඒ තුලින් කෘෂිකර්මාන්තය අඩපණ වූ අතර කෘෂිකර්මාන්තය අඩපණ වූ අතර වෙළඳාම ඇතුළු සමස්ත ආර්ථිකය පරිහානියට පත්විය. එච්චරයි මයි පුතේ මෙන්න බලන්න ආයික පාරයි නිස්සංක මල්ලගෙන් පස්සේ දුර්වල පාලකයින් බලයටපත් වෙනවා. එයාලගේ කාලේ දේශපාලනය අවුල්ලු. එයාලගේ කාලේ වැව්වමුණු හැදුවේ නැහැලු. නඩත්තු කරෙත් නැහැලු. ඊට පස්සේ පුතා අයින් කුෂිකර්මාන්තය නැති වෙලා ගියාලු. කුෂිකර්මාන්තය නැති වීම තුලින් වෙළඳාමක් නැති වුණාලු. ඒ තුලින් ආර්ථික පරිහානිය ඇති වුණාලු. මතක තියාගන්න. එච්චරයි මෙන්න මතක තියාගන්න. මේක විතරයි. මේවා විභාගෙදි නෑ. ඡේද විතරයි. දැන් මතක තියාගන්න මේක ඔයා කොටුවක් ගහලා ලියාගන්න යටි. මේක සාරාංශ සටහන. ඔන්න ලියාගන්න. ලියාගන්න ටක් ගාලා ඉඳ ගන්න. පොළොන්නරුව ඉවර කරන්න පුළුවන් ඊළඟ තව පොඩ්ඩයි පොළොන්නරුව ඉවර කරන්න. පින්නතෝම බෑ. ටක් ගාලා ලියන්න. ඉවරයි. යනුදි ලියලා ඉවරයි. යනුදි නදනත් ඉවරයි. දිනෙත් ඉවරයි. ඉත්මිත් ඉවරයි. අපේ ලියපු දරුවොත් ඇත්ති ඕවා අපේ පන්ති ඉන්න කට්ටිය ඉන්නවා නේ කට්ටිය ඉන්නවත් දන්නේ නැහැ. නමුත් එයාලත් ඉන්න ඕනේ. හරි මැකුවා එහෙනම් චූටි පුතාලා. ඔන්න මැකුවා. හරි ඩෝන් තමයි ඩෝන් එක කියලා මැකුවා ඕනේ එහෙනම්. හරි ඉවරයි. හරි ඔන්න පුතා අවසානෙට දැන් අපි එනවා. හරි දැන් ඔන්න අවසානට එනවා. දැන් ලියන්න පුතා අවසාන එක ලියන්න. කාලිංග මාග ආක්‍රමණය මෙන්න ප්‍රධානම හේතුව. දැන් අපි ආවා. හරි අපි ලියමු කාලිංග මාග ආක්‍රමණය ඔන්න අවසාන එක පුතා. කීවෙනි එකද මේක? හතරවෙනි එක. හතරවෙනි එක කාලිංග මාග ආක්‍රමණය. ඔන්න කාලිංග මාග ආක්‍රමණය. මගේ පුතේ
කාලිංග මාර්ග ආක්‍රමණය. කාලිංග මාර්ග ආක්‍රමණය. ඔන්න දැන් කාලිංග මාර්ග ආක්‍රමණය ගැන කියන්න හදන්නේ. දැන් මොකුත් නැහැ මේක හොඳට මතක තියාගන්න. දැන් මගේ පුතේ මං ඔයාලට කියලා දුන්නා පොළොන්නරුවේ ආරම්භක පාලකයා පළවෙනි විජේබාහු. විජයබාහු. හරි. මේකේ අවසාන පාලකයා පරාක්‍රම පාණ්ඩය. පරාක්‍රම බාහු නෙමෙයි පරාක්‍රම පාණ්ඩය. දැන් පළවෙනි විජේබාහු රජතුමාගෙන් ආරම්භ වෙච්ච පොළොන්නරුව අවසාන පාලකයා කවුද? පරාක්‍රම පාණ්ඩය. දැන් පරාක්‍රම පාණ්ඩේ කාලේ එනවා පුතා කාලිංග මාර්ග. මෙන්න කාලිංග මාර්ග එනවා. මේ කාලිංග මාර්ග එන්නේ තනියම නෙමෙයි. එයාගේ සෙට් එක එනවා පිටිපස්සෙන්. මෙන්න කුක්ලා නෙමෙයි මෙයාලා. හරි චෙට්ලස් නෙමෙයි. හරි බලන්න මෙයාලා එනවා 24000ක් එනවා. කීයක්ද එන්නේ? 24000ක හමුදාවක් එනවා. හමුදාව 24000ක හමුදාවක් එනවා. මේ හමුදාව එන්නේ කාලිංග මාර්ග එක්ක. දැන් කාලිංග මාර්ග එනකොට පුතා මෙන්න අවසාන පාලකයා පොළොන්නරුවේ මෙයා තමයි කින්. මෙයා තමයි පරාක්‍රම පාණ්ඩේ රජතුමා. මෙයා ඇවිල්ලා මේ කාලිංග මාර්ග කියන කෙනා ඇවිල්ලා මේ පරාක්‍රම පාණ්ඩේ රජතුමාගේ ඇස් ගෙඩි දෙක ගලවනවා. ඔන්න ගැලවුවා. ගලවලා මෙයා මරණයට පත් කළා දානවා. හරි. මෙයා මරණයට පත් කළා දානවා. දැන් මරණයට පත් කිරීමත් සමග මොන නරුව ඉවර වෙලා යනවද මගේ පුතේ? පොළොන්නරුව ඉවර වෙලා යනවා. හැබැයි මතක තියාගන්න මගේ පුතේ. කාලිංග මාර්ග කියන්නේ හිර දරුණු ආක්‍රමණිකේ. ඌ මොකද්ද කරන්නේ මගේ පුතේ? කාලිංග මාර්ග ඇවිල්ලා පන්සල් වලට යනවා. හාමුදුරුවෝ සිවුරෙන් ඇදලා එළියට ගන්නවා. එළනවිලා පුතා මොකද්ද කරන්නේ? පන්සල් වල එයාගේ හමුදාව නතර කරනවා. පන්සල් වල තියෙන වටිනා දේවල් කොල්ල කනවා. ඒ වගේම පන්සල් වල තියෙනවා නෙවෙයි දැකලා තියෙ පුස්කල පොත්. ඒවට ඉතින් එළියට ඇදලා දාන්නවා. ඒට ඇදලා ඉවරලා පුතා ඒවා බැමි වලින් ගලවලා ඒවට මොනවද තියෙනවද මයි පුතේ? ගිනි තියලා දානවා. දැන් මෙහෙම දරුණු වැඩ කරනවා කවුද පුතා? කාලිංග මාර්ග. මේ කාලිංග මාර්ග නිසා පුතා ඇතිවෙච්ච විනාශය කියනවා නම් ගොඩක් ලොකු විනාශ වුණා ඒ කාලේ. ජනතාව කොච්චර බය වුණාද කියනවා නම් පුතා රජ රට හිටිය ජනතාවත් යනවා පුතා කැලේට. ඒ කියන්නේ පුතා රුහුණු රටට, මායා දේශයට, මලේ දේශයට මේ ජනතාව පුතා යනවා. මේ රජ රට හිටිය ජනතාව දැන් අනුරාධපුරයේ පොළොන්නරුව තියෙන්නේ මෙහි. පොළොන්නරුව මෙතන මේ හිටිය ජනතාව ඔක්කොම යනවා මේ කැලෑපත ප්‍රදේශවලට. රුහුණු පිහිටි මායා කියන ප්‍රදේශවලට. ඒ තරම් දරුණු ආක්‍රමණිකේ ජනතාවගේ ධනය පැහැර ගන්නවා. ජනතාවට හිරිහැර කරනවා. දරුවෝ තලා පෙලා දැම්ම කියලා සඳහන් වෙනවා. එහෙම කළා පුතා මේ දරුණු ආක්‍රමණිකේ. මේ නිසා ජනතාව පුතා ඒ කාලේ ජනතාව ගැවසුණු රුවන්වැලි මහා සෑය, ජේතවනාරාමය, අභයගිරිය කියන පූජනීය ස්ථානවල පවා ජන ශූන්‍යතාවයටපත් වුණා කියලා සඳහන් වෙනවා පුතා ඉතිහාසයේ. මතක තියාගන්න මේක තමයි හොඳට මතක තියාගන්න ඕනේ. හරි. කාලිංග මාර්ග ආක්‍රමණය පොළොන්නරුවට බලපාන ප්‍රධානම හේතුව පරිහානියට බලපාන ප්‍රධානම හේතුව කාලිංග මාර්ග ආක්‍රමණය. මොන රජතුමායි කාලේ දෙන්නේ මයි පුතේ? පරාක්‍රම පාණ්ඩේ රජතුමා. අය කියන්නේ පරාක්‍රම පාණ්ඩේ රජතුමාගේ කාලේ. මෙයාගේ කාලේ එනවා මොන හමුදාවක්ද? 24000ක හමුදාවක් එක්ක ඉන්නේ කාලිංග මාර්ග. කාලිංග මාර්ග ඇවිල්ලා අරයාගේ ඇස් ටික ගලවනවා. ගලවලා ඉල්ලලා පුතා යා දරුණු ලෙස මරණයට පත් කරනවා පරාක්‍රම පාණ්ඩේව. දැන් කාලිංග මාර්ග ඒ රජතුමා මරුව විතරක් නෙමෙයි පන්සල් වල ඉන්න හාමුදුරුවෝ එළියට ඇදලා දැම්මා. පන්සල් වල තියෙන පොත් ටික මංකොල්ල කියන්නේ පන්සලේ පොත් ටික මොකද්ද කරන්නේ පුතා? ගිනි තියලා දානවා. පන්සල් වල තියෙන වස්තුව කොල්ල කනවා. ඒ වගේම ජනතාව තලාපෙලා දානවා. දරුවන් තලාපෙලා දැම්ම කියලා සඳහන් වෙනවා. දැන් මේ වගේ දරුණු ආක්‍රමණයකින් තමයි පුතා පොළොන්නරුව ඉවර වෙලා යන්නේ. මගේ රත්තරන් පුතේ මේ පොළොන්නරුවේ කාලිංග මාර්ග වසර 53ක් වගේ කාලයක් පාලනය කරනවා. එයාගෙන් රට බේරගන්න
උනේ කොහොමද? බේරගත්තේ කොහොමද කියලා අපි කතා කරමු. ඊට කලින් අපි මේක මෙතනින් ඉවර කරමු. මෙතන ඉවර කරන්නේ පුතා ලියා ගන්න මාතෘකාව කියන්නේ තුන්වෙනි හතරවෙනි කාරණාව කාලිංග මාර්ග ආක්‍රමණය. ඔයා එතන ඉස්සරහින් ලියා ගන්න පොළොන්නරුවට බලපෑ පොළොන්නරුව පරිහානියට බලපෑ ප්‍රධානම හේතුව ඒ. රතු පාට වැන්දිවක් කවන්නේ නැහැ. පොළොන්නරුව පරිහානියට බලපෑ ප්‍රධානම හේතුව ඒ. පොළොන්නරුව පරිහානියට බලපෑ ප්‍රධානම හේතුව ඒ. පොළොන්නරුව රාජධානිය පරිහානියට බලපෑ ප්‍රධානම හේතුව ඒ. දැන් ලියන් යම්. දැන් ලියන් යම්. පොළොන්නරුවේ අවසාන පාලකයා වූ පොළොන්නරුවේ අවසාන පාලකයා වූ පොළොන්නරුවේ අවසාන පාලකයා වූ පරාක්‍රම පාණ්ඩේ රජු දවස පරාක්‍රම පාණ්ඩේ රජු දවස පරාක්‍රම පාණ්ඩේ රජු දවස පරාක්‍රම පාණ්ඩේ රජු දවස 1215 කාලිංග මාර්ග 24000ක හමුදාවක් සමග 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 මෙරටට පැමිණ මෙරටට පැමිණ මෙරටට පැමිණ 24000ක හමුදාවක් සමග මෙරටට පැමිණ පරාක්‍රම පාණ්ඩේ රජුගේ ඇස් ගලවා දරුණු ලෙස මරණයට පත් කළහ. 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 කාලිංග මාගගේ ආක්‍රමණයෙන් සිදු වූ විනාශය වන්නේ කාලිංග මාගගේ ආක්‍රමණයෙන් සිදු වූ විනාශය වන්නේ වෙන පෑනකින් ලියන්නේ ඡේදෙටමයි පුතේ. විහෙර විහාර කොල්ල කෑම, ඒ කියන්නේ විහෙර සහ විහාරවල තියෙන වටිනා දේවල් එයා ගන්නවා. විහෙර විහාර කොල්ල කෑම, ජනතාවගෙන් ධනය පැහැර ගැනීම, කමාද දාලියන් යන් ඡේදෙටම. ජනතාවගෙන් ධනය පැහැර ගැනීම, දරුවන් තලා පෙලා දැමීම, දරුවන් තලා පෙලා දැමීම, පන්සල්වල පැවති පොත්පත් ගිනි තැබීම, පන්සල්වල පැවති පොත්පත් ගිනි තැබීම, හරි මගේ රත්තරන් පුතේ ගිනි තැබීම. එතනටම ලියන් යන් පොළොන්නරුවේ පරිහානියට
බලපෑ ප්‍රධානම හේතුව ලෙස ප්‍රධානම හේතුව ලෙස ප්‍රධානම හේතුව ලෙස කාලිංග මාර්ග ආක්‍රමණය කාලිංග මාර්ග ආක්‍රමණය කාලිංග මාර්ග ආක්‍රමණය දැක්විය හැකිය කාලිංග මාර්ග ආක්‍රමණය දැක්විය හැකිය හරි මගේ චූටි පුතාලා දැන් ඔයා ලියා ගන්නවා මේකේ තේරුම මොකද්ද මේ බලන්න පොළොන්නරුවේ ආරම්භ පාලකයා පළවෙනි විජේබාහු අවසාන පාලකයා පරාක්‍රම පාණ්ඩය මෙයාගේ දවසිනවා කාලිංග මාර්ගයේ සෙට් එක සහ කාලිංග මාර්ග එයාගේ ඊට පස්සේ පරාක්‍රම පාණ්ඩය සහ ඇස් දලුලයා මරණයට පත් කරනවා පොළොන්නරුව ඉවර වෙලා යනවා හරි මේ කුටුව ගහ ගන්න ටක් ගාලා කුටුව ගහන්න ඉවරයි පොළොන්නරුව ඉවරයි ලියලා ඉවරයිද ලියලා ඉවරයි සුපිරි හරි පුතා ඉවරයි මගේ පුතේ ඉවරයි සුපිරි වැඩ ටික කරන් යන් අවුලක් නැහැ නිදා ගන්න එපා මගේ පුතේ හරි වැඩි දවසක් නැහැ ඔලෙවල කරන අපේ දරුවන්ට හරි කොච්චර කිව්වත් වැඩක් නැහැ ඉතින් මේ වෙලාවෙත් නිදිද දන්නේ නැහැ ඔන්ලයින් ඉන්නවා නිදි යන්න බෑ අපේ ඔය විශ්වාස කරන්න බෑනේ හරි පුතා ඔන්න පුතා පොළොන්නරුවත් ඉවරයි එනවා හරි තව පොඩ්ඩක් අපි ඉස්සරහට යනවා හරි ඉස්සරහට යමු පොඩ්ඩක් හරි දැන් මතක් කරගන්න මෙන්න අනුරාධපුර රාජධානිය ආරම්භ වුණේ කොහොමද අවසන් වුණේ කොහොමද පොළොන්නරුව ආරම්භ වුණේ කොහොමද අවසන් වුණේ කොහොමද දැන් ඔයාලට පුළුවන් සුපිරි පුතේ මැකුවා මේක ලියලා ඉවරයි කොහොම තව ලියන්න ඉන්න කට්ටිය ඉන්නවද ඔව් ලියලා ඉවරයි සුපිරි ඔන්න මැකුවා එහෙනම් මැකුවා ඉවරයි හරි ඉවරයි ඔන්න පුතා දැන් කවුද ඉන්නේ පොළොන්නරුවේ හරි දෝන් තමයි දෝන් වෙන්නේ වනට නමක් දෙනවා නම් ඒ ඔබමයි ඊවන ටක් ගාලා මතක් වෙනවනේ તો නිින්දයක් නැහැ නිින්දෙන් ඇහැරලා එනවා හරි ඒවා එතකොට මතකයි හොඳට හරි උඹලට ඒව පාඩම් කරගන්න පුළුවන් මේවා ටිකක් පොඩ්ඩක් අහන් ඉන්න බෑ හරි උඹලා කිව්වට තරහ වෙන්න එපා ඉතින් නේද පුතාලා ආදරෙන් කියන්නේ හරි අපේ භාෂාවනේ හරි අපි වැඩේ කරන් යමු හරි වැඩි විස්තර අවුලක් නෑ සින්දුවක් කියමු හරි පන්ති නැති අපි සින්දුවක් කියනවා නේද ෂේප් එකේ අපේ දරුවෝ සින්දු කියනවනේ හරි වැඩ අතරතුරේ තමයි අපි ඒවා පළවෙනි එක වැඩ දෙවෙනි එකත් වැඩ තුන්වෙනි එකත් වැඩ හරි පුතා දැන් හරි අපි යම් පොඩ්ඩක් චූටි පුතේ අපි අවසන් කරන්න පොඩ්ඩට මේ යන්න හදන්නේ ඒ නිසා යන්න එපා දැන් මිමු තව පොඩ්ඩයි වෙලාවයි තියෙන්නේ පොඩි වෙලාවයි තියෙන්නේ හරි කොහොම ඉමු දැන් මේලා අබුන් කාලා නැති කට්ටියත් ඉන්නවද ඔව් ඉන්නවලු හරි අපි කවන්නේ අපි යන්න හරි පුතා මෙන්න බලමු ඔන්න දැන් හරි දැන් අපි කෙලින්ම ගියා අනුරාධපුරයේ ආරම්භක පාලකයා පණ්ඩුකාභය අවසන් වෙනවා පස්සන මිහිඳු මේක අවසන් වෙන්නේ මොන ආක්‍රමණ නිසාද දැන් කියන්න පුළුවන් වෙන්න ඕනේ චෝල ආක්‍රමණ නිසා ඉවර වෙනවා ආයිත් පටන් ගන්නවා පොළොන්නරුව පළවෙනි විජේබාහුලු ඒක අවසන් වෙනවලු පරාක්‍රම පාණ්ඩය ඔන්න
පරාක්‍රම පාණ්ඩේ මොන ආක්‍රම නිසාද ඉවර වෙන්නේ? කාලිංග මාග. කාලිංග මාග. ඔන්න මාගකින් ආක්‍රමණය මේකත් ඉවරයි. හරි චෝක්නේ පුතා. දැන් මේක ඉවරයි චෝල නිසා. මේක ඉවරයි කාලිංග මාග නිසා. හරි අපි යමු. තව චුට්ටයි. දැන් මේ කාලේ පුතා ඔන්න ලංකාව මේ මම මේ රටේ හරි පන්ති නම් අපි වෛර ගතිය මත වෙනවා පන්තියේදී නේද? ගොඩාක්. හරි. අද බෙහෙත් බීලා ඉන්නේ ගොඩාක්. හරි බලන්න යන් ඔන්න ලංකාව. දැන් පුතා පොළොන්නරුව ඉවරයි. මෙන්න දැන් පොළොන්නරුව ඉන්නේ. මෙතන පොළොන්නරුව තියෙන්නේ. පොළොන්නරුව. පොළොන්නරුව මතක තියාගන්න. දැන් පොළොන්නරුව ඉන්නේ මොන මාගද? කාලිංග මාග. මොන මාගද ඉන්නේ? කාලිංග මාගනේ. මෙයා ඉන්නවා 1215 ඉඳන් 1255 දක්වා මෙයා ඉන්නවා. කාලිංග මාගේ ඉන්නේ කවුද පුතේ? 1215 ඉඳන් 1255 දක්වා ඉන්නවා. මතක තියාගන්න නිදිමත ගතිය කියන්නේ අන්න ඔයාගේ ඒක තමයි මුලින්ම නැති කරගන්න ඕනේ. හරි? නිදිමත ගතිය. ඒක ඔයාට දැනෙන්න ඕනේ. ඔයා මතක තියාගන්න පුතා. හෙට ට්‍රිප් එකක් යනවා කියලා හිතන්න. වෙන පන්ති හරි කොයි හරි පන්ති ට්‍රිප් එකක් යනවා. උඹට නිින්ද යන්නේ නැහැ. එහෙනම් උඹ දැනුත් ඇහැරලා. උදේ පාන්දරත් ඇහැරලා. ඇයි මූ දාලා යයිද කියන්නේ නැහැ කියලා ඒ හැරලා ඉන්නේ. ඒ තරම් ඒ ට්‍රිප් එක නැහැ. ඔව් කෙල්ලෝ ටිකක් යනවනේ. ඔව් කොල්ලෝ ටිකක් යනවනේ. සුපි ආතල්ලයක් ගන්න බල පන්නයක් කරන් සින්දුවක් කියන් යන්න පුළුවන් නේ. අන්න හැඟීම තියෙනවා. මොකද්ද පුතා නිින්ද යන්නේ? දැන් උඹට මේක කරනවා නිින්ද යන්නේ. පන්ති කරනකොට. ඒ නිසා එහෙම ඕනේ නෑ පුතා. වැඩේ කරමු. වැඩේ ගොඩ දාමු. ඇයි ඒ හැඟීම ගන්න බැරි පන්තියේ පාඩම් කරනකොට? පාඩම් කරාම් පුතේ. වැඩි දවසක් නෑනේ. හරි? හරි මේ පොඩ්ඩයි ඉවරයි. ඔතනින් අපි ඉවර කරන්න හදන්න පොඩ්ඩයි. හරි. පොළොන්නරුවේ කාලිංග වාග ඔන්න ඉවරයි. කාලිංග වාග දැන් පාලනය කරනවා දැන් පුතා 1215 ඉඳන් 1255 දක්වා. මේ කාලේ කාලිංග මාග කියන්නේ හරි දරුණු ආක්‍රමණිකයෙක් පුතේ. මේ ආක්‍රමණිකයා නිසා පුතා ශාසනයත් රටත් ආරක්ෂා කරන්න පුද්ගලයෝ 4 දෙනෙක් තැන් වල බලයටපත් වුණාමයි පුතේ. තැන් වල බලයටපත් වුණා. මෙන්න ඉන්නවා මගේ පුතේ තැන් වල බලයටපත් වෙච්ච කොල්ලෝ 3 දෙනෙක් නෙමේ පුතා කොල්ලෝ 4 දෙනෙක්. 1යි 2යි 3යි තව එකෙක් ලියු මේ හරියෙන් ඔන්න 4 දෙනයි. ඔන්න කොල්ලෝ 4 දෙනෙක්. දැන් කාලිංග මාග මෙහි ඉන්නවා. ඌට විරුද්ධව පුතා දැන් මෙන්න සේනාව හදා ගන්නවා තැන් 3ක 4ක පුතා කොල්ලෝ 4 දෙනෙක්. ඒ කාලේ ජලදා වහන්සේ සහ පාත්‍රා ධාතුව හංගලා තිබුණේ. දැන් මේ කාලේ කාලිංග මාගේ ඉන්න නිසා ජනතාව දැන් මේ පල්ලෙහා ප්‍රදේශ වලට ඇවිල්ලා හිටියේ රුහුණු පිහිටි මායා කියන ප්‍රදේශ වලට. කොහෙද පුතා? රුහුණු පිහිටි මායා කියන ප්‍රදේශ වල ඇවිල්ලා හිටියේ. මේ නිසා පුතා කෙසේ හෝ මේ දැන් මේ ශාසනයත් රටත් ආරක්ෂා කරන හිටපු පුද්ගලයෝ 4 දෙනයි. මෙන්න 4 දෙනා ගැන මං කියලා දෙන්නම් පුතාලට. මතක තියාගන්න මගේ රත්තරන් පුතේ. ඒ 4 දෙනා ගැන මම ඔයාලට කියලා දෙන්න. දැන් ලියාගමු ඉස්සෙල්ලා. නිදි මතක තියෙන්නේ පොඩ්ඩක් ලියලා වෙලා අපි කතා කරන්න යමු. ලියමු පුතා මේම ලියමු. හරි. ලියන පුතා කාලිංග මාග පොළොන්නරුව සිටි අවදියේ ශාසනයත් රටත් ආරක්ෂා කළ පුද්ගලයන් 4 දෙනෙකි. 4 දෙනා අපි ලියන් යන් 1 2 3 දාලා යාපහුවේ සුබ රන් සිට විසින්ගෙන එන්නා වූ කාලින විදුරු වන ගැසට් පටය යාපහුවේ ඉදි කැල්ලක් ගාලා සුබ සෙම්පතියා යාපහුවේ සුබ සෙම්පතියා ඊට පස්සේ තියෙනවා පුතා දෙවෙනි එක ගෝවින්ද මලය ප්‍රදේශේ
ගෝවින්ද මලය ප්‍රදේශයේ බුවනික බාහු ආදිපාද කියලා තියෙනවා. බුවනික බාහු ආදිපාද. ඊට පස්සේ මගේ රත්තරන් පුතේ ගන්ධෙනියේ හෙවත් මිනිපේ ලස්සන කෙනෙක් හිටියා. ගන්ධෙනියේ හෙවත් මිනිපේ සංකසෙනවියා. ගන්ධෙනියේ හෙවත් මිනිපේ සංකසෙනවියා. ඊට පස්සේ මගේ රත්තරන් පුතේ අවසාන කෙනා දඹදෙනියේ තුන්වෙනි විජේබාහු. යාපව්වේ සුබ ගෝවින්ද මලේ ප්‍රදේශයේ බුවා ගන්ධෙනියේ හෙවත් මිනිපේ සංකසෙනවියා. ඊට පස්සේ දඹදෙනියේ තුන්වෙනි විජේබාහු. හරි පුතේ, අද අපේ පන්ති අදට ඉවරයි. මේක දෙවෙනි කොටස අපි ඔන්ලයින් අනිවාර්යෙන්ම පන්තියේ තියෙනවා. ඒ නිසා මගේ මේ ගෲප් එකේ නැති දරුවෝ ඉන්නවා නම් මේකට ඔයා මැසේජ් එකක් දාන්න. ඔයාට ඕන ප්‍රශ්නයක් තියෙනවා මේකට දාන්න පුළුවන්. පන්ති ගැන මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මේ ඇහුන්නේ නැත්නම් ඊට පස්සේ රෙකෝඩින් එක සම්බන්ධ මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මේකේ දාන්න පුළුවන් පුතා. හරි. අපි ලබන සතියේ සින්දුවක් කියමු. අද ඉතින් පළවෙනි දවසේනේ අපි අවුලක් නැහනේ. හරි. හරි පුතා, අදට අපි පන්ති ඉවර කරමු මගේ රත්තරන් පුතේ. හරි, මේ වෙලාවට මට ගොඩාක් උදව් කරපු කට්ටිය ගොඩාක් හිටියා. හරි. සර්ලා ගොඩාක් උදව් කරා. හරි. ඒ වගේම තාක්ෂණ පැත්තේ අපි රුචිරාම් මල්ලි ඒව වැඩ කරා. අපි ගොඩාක් අපිට උදව් කරා. හරි පුතා, අදට අපි පන්ති ඉවර කරනවා. සියලුම දරුවන්ට අද අපි ඉවර කරේ මතක තියාගන්න අනුරාධපුරේ ඉඳන් පොළොන්නරුව ඉවර කරා. මතක තියාගන්න ඊළඟ දවසේ අපිට දඹදිවි ඉඳන් ඔක්කොම ටික ඉවර කරන්න පුළුවන්. ඊළඟ දවසේ කතන්දර ගොඩක්, ෂෝට් නෝට් ගොඩක් මේ වගේ ටිකක් තියෙන්නේ. ඒ නිසා ලබන සතිය අපි සම්බන්ධ වෙමු. ඒ නිසා පුතා අදට අපි පන්තිය ඉවර කළා දාමු මගේ රත්තරන් පුතේ. හරි, සියලු දෙනාටම බුදු සරණයි. ආයිබෝවන්. හරි පුතා, මගේ රත්තරන් පුතා නිදා ගන්න එපා. සියලු දෙනාම දැන් මේ වෙලාවේ O level ලියන දරුවෝ ඉන්නවා. ඒ කට්ටිය අනිවාර්යෙන් පාඩම් කරන්න. ඉතින් හරියන්නේ නැහැ. අනික් කට්ටිය ඇහැලා පාඩම් කරනවා ඇති. ඔයා පහුවේ. හරි පුතා, බුදු සරණයි පුතා. ආයිබෝවන්. good night.